everyone. අද මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ ක්ලයන්ට් කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේ ළඟදී අපි ගාවට ක්ලයන්ට් කෙනෙක් ආවා. එයා කණ්ණාඩියක් අරගෙන ආවා. ඉතින් එයා කිව්වා මේ ළඟදී ඒ කණ්ණාඩිය හදාගත්තේ. ඉතින් එයාට දැනගන්න ඕනේ වුණා ඒ කණ්ණාඩිය නිවැරදි මෙෂර්මන්ට්ස් වලට හදපු එකක්ද? එතකොට පවර්ස් හරිද? මේක හරි විදිහකට හදලා තියනවද කියන එක දැනගන්න තමයි එයා ආවේ. ඒත් එක්කම එයා කිව්වා මේ කණ්ණාඩිය දැම්මහම මිස් මට මේ දේවල් ඇද වෙලා තමයි පේන්නේ කියලා. ඒ වෙලාවේ මම එයාගෙන් තව විස්තර ටිකක් අහුවාම එයා කිව්වා මෙහෙම එයාට කණ්ණාඩියක් හදාගන්න ඕනේ වුණා. එතකොට එයා සෝෂල් මීඩියා වල වීඩියෝ එකක් දැකලා තිබ්බා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කරලා තියෙනවා. ගොඩාක් අඩුවට කණ්ණාඩියක් හදාගන්න පුළුවන් කියලා. ඉතින් එතකොට ඒ ෂොප් එකට ගිහිල්ලා තමයි මෙයා කණ්ණාඩියක් හදාගත්තේ කියලා. මම මේ විස්තරය ගැන මෙතනින් එහාට කිසිම දෙයක් කියන්නේ නැහැ. හැබැයි මම ඔයගලන්ව දැනුවත් කරනවා සාමාන්‍යයෙන් මේ කණ්ණාඩියක් හදාගන්නවා කියන එක. එතකොට ඇස් ටෙස්ට් කරගන්නවා කියන එක ලොකු ප්‍රොසෙස් එකක්. ඉතින් මේකට හොඳ ක්වොලිෆයිඩ් ඔප්ටෝමෙට්‍රිස්ට් කෙනෙක් ඔයගලන් තෝරගන්න ඕනේ. මොකද ඔයගලන්ගේ ඇස් දෙක ඔයගලන් කාටද බාර දෙන්නේ කියන එක ගැන මීට වඩා ගොඩාක් හිතන්න. මොකද ගොඩාක් වෙලාවට අපිට උනත් එක්ස්පීරියන්ස් වෙලා තියෙන දෙයක් තමයි කණ්ණාඩියක් හදාගන්නවා කියන එකට ආවහම කොහෙන්ද අඩුවටම කණ්ණාඩියක් හදාගන්න පුළුවන් කියන එක විශේෂයෙන්ම බලන දෙයක්. මෙතනදී ඔයගලන්ට හිතෙන්නේ නැහැ දැන් ඔයගලගේ ඇස් දෙක මේ ටෙස්ට් කරන්න දෙන්නේ කාටද? එයා ප්‍රොෆෙෂනල් කෙනෙක්ද? මේක සම්බන්ධව හොඳ එක්ස්පීරියන්ස් එකක් දැනුමක් තියෙන කෙනෙක්ද කියන එක. ඒත් එක්කම ඇහි විවිධ තත්ත්වයන් තියෙනවා. ඒවා කණ්ණාඩියකින්ම මැනේජ් කරන්න බෑ. ඉතින් සමහර වෙලාවට අයි එක්සර්සයිසස් දෙනවා. එතකොට විවිධාකාරයේ ට්‍රීට්මන්ට් ඔප්ෂන්ස් දෙනවා. ඉතින් සමහර වෙලාවට අපි පොඩි බබාලට එහෙම කියනවා දැනට කණ්ණාඩියක් අවශ්‍ය නැහැ. තව මාස 6කින් අපි ටෙස්ට් කරලා බලමු මේ තත්ත්වය කොහොමද කියන එක. ඒ වගේ ඉතින් එක එක්කිනාට මේ කරන ට්‍රීට්මන්ට් ඔප්ෂන්ස් වෙනස් වෙනවා. විවිධාකාරයේ කන්ඩිෂන්ස් වලට මේ අපි කරන ටෙස්ට් වර්ග වෙනස් වෙනවා. ඉතින් මේ වෙලාවේ කනගාටුවෙන් හරි මට කියන්න තියෙන දෙයක් තමයි දැන් ඔය සෝෂල් මීඩියා වල ඔයගලන් දකින වීඩියෝස් වල කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා සමහර වෙලාවට කණ්ණාඩියක් දාන ඕගලන් තරම්වත් මේ කණ්ණාඩියක් දාලා එක්ස්පීරියන්ස් එකක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවන් වලදී ඕගලන් ගොඩාක් ලොකු අපහසුතාවයන් වලට මුහුණ දෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට ඕගලන්ගේ ඇහි තියෙන තත්ත්වය ප්‍රොෆෙෂනල් විදිහට මැනේජ් කරන්න ඕනේ තත්ත්වයක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලදී පරිස්සම් වෙන්න. මොකද ගොඩාක් වෙලාවට මේ මාකටිං ටැක්ටික්ස් වලට ඕගලන් හවු වෙනවා. මේ අඩු මුදලට කියලා ඕගලන් ගිහිල්ලා මේ S2 ටෙස්ට් කරගෙන කණ්ණාඩි හදාගන්න එකෙන් ඔයගලගේ ඇස් දෙකට ඔයගලන් කරගන්නේ ලොකු හානියක්. මේ වෙලාවේ මම මතක් කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා ඔයගලන් ඇඳුමක් ගන්නවා වගේ දෙයක් නෙමෙයි මේ ඇස් පරීක්ෂා කරලා කණ්ණාඩියක් හදනවා කියන එක. ඒක හොඳ ප්‍රොෆෙෂනල් ක්වොලිෆයිඩ් එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ට තමයි ඔයගලගේ කන්ඩිෂන් එක හැන්ඩල් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයගලන් ඇස් දෙක ටෙස්ට් කරගන්න යනකොට කණ්ණාඩියක අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න ඕගලන් යන ආයතනයේ කාලයක් තිස්සේ මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියක්ද? එතකොට එතන කොයි වගේ ක්වොලිෆිකේෂන් තියන අයද මේ ඇස් ටෙස්ට් කරන්නේ කියන එක ගැන පොඩ්ඩක් මීට වඩා සැලකිලිමත් වෙන්න. මම හිතනවා මේ වීඩියෝ ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.